ඔන්න අද මම ගෙනාව අපේ බජට් ට්‍රිප් එකේ වීඩියෝස් ටිකක් ඔයාලට. අපි ට්‍රිප් එක දවස් 4ක් ගියා. මුලින්ම ඇල්ලේ ගිහිල්ලා ඊට පස්සේ නුවරඑළිය ගියා. ඉතින් මට හිතුණා ඒකේ වීඩියෝස් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ පළවෙනි දවස අපි ගෙදරින් පිටත් වුණේ පාන්දර 4ට විතර. ඉතින් අපේ බජට් එක කොහොමද? ට්‍රිප් එක දවස් 4ක් ගියාම කොච්චර ලොකු ගාණක් ගියාද නැත්නම් බජට් එකට කොහොමද අපි ගියේ කියලා තමයි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න හදන්නේ. අපි කොහොම හරි පාන්දර කියන්නේ උදේ 10 විතර වෙද්දී අපි ඇල්ලේ හිටියා. ඉතින් හරිම සීතලයි. මෙයාලට පේන්නේ උදේ 7ට 8ට විතර ඉක්මනටම එහෙට ඉර පායනවා. අපි ඔය දැන් යන ගමන් පොඩි කඩචෝරුත් ඉතින් කෑවා. ඉතින් බඩගිනේනේ. ඉතින් ඔහොම තමයි අපි අපේ ගමන ගියේ. අපි ගියේ ට්‍රීවිල් එකේ. මයි හස්බන්ඩ් උයි අපේ ට්‍රීවිල් එකේ ගියා. අපිත් එක්ක තව හස්බන්ඩ්ගේ යාළුවෙකුත් ආවා. ඒත් එක්කම යාගේ වයිෆුයි චුටි බබ්බයි ආවා. ඉතින් අපි කට්ටිය තමයි මේ ට්‍රිප් එක ගියේ. ඉතින් මමයි හස්බන්ඩ්යි ට්‍රීවිල් එකේ ගියේ හින්දා අපිට එච්චර පෙට්‍රල් වලට ගාණක් ගියේ නැහැ. අපිට ගිහිල්ලා එන්නම රුපියල් 8,000ක විතර පෙට්‍රල් ගියේ. ඉතින් මේ බලන්නකෝ මේ තියෙන්නේ ඇල්ලේ වටපිටාව. හරිම ලස්සනයි. නුවරඑළිය වගේම තමයි. ඉතින් හරිම සීතලයි. මට නම් ඇත්තටම සීතල ටිකක් ඔරොත්තු දෙන අඩුයි. මොකද පීනසේ තියෙන හින්දා ජර්සි එහෙම ඇඳගෙන තමයි ගියේ. ඉතින් මේ තියෙන අපි උදේට කන්න නතර කරපු තැන අපි උදේට කෑම හදාගෙන ගියා. පොල් සම්බෝලයි සීනි සම්බෝලයි හදාගෙන ගියා. එහෙම පාන් ගන්නවා කියලා තමයි අයිඩියා කරගෙන හිටියේ. ඒත් එක්කම හස්බන්ඩ්ගේ යාළුවාගේ වයිෆ් බත් උයාගෙන ආව කෙසෙල් කොලේ බතුයි මසුයි. ඉතින් ඒක තමයි අපි දවල්ට කෑවේ. පොල් සම්බෝලයි සීනි සම්බෝලුත් මං හදාගෙන ගියා දවල්ටත් එක්ක. එතකොට අපිට වේල් දෙකක් විතර ෂේප් වුණා. අපි මුලින්ම ඇල්ලේ ගියේ ඇඩිසන් බංගලාවට. මොකද ඇල්ලට යන්න කලින් මේ කිලෝමීටර් 25ක් විතර මෙහෙන් තමයි ඇඩිසන් බංගලාව තියෙන්නේ. මේ තියෙන ඇඩිසන් බංගලාවට ඇතුල් වෙන තැනම ටිකට් ගන්නවා. මට ටිකට් එකේ ප්‍රයිස් එක නෑතරම් මතක නෑ. එච්චර ලොකු ගණන් වෙන්නේ නෑ ටිකට්ස් නම්. ෆොරිනර්ස් ලටනේ ගොඩක් ලොකු ගණන් ගන්නෙ. ඉතින් හරිම ලස්සන තැනක්. අපි ගියේ සීසන් එකට කලින්. දැන් ස්කෝල් නිවාඩුවනේ. හැබැයි නිවාඩු දුන්න ගමම තමයි අපි ගියේ. ඒක නිසා හොඳට ලස්සන බලලා එන්න පුළුවන්කමක් තිබුණා. එච්චර සෙනග හිටියේ නෑ. හරිම නිදහසේ අපි හැමදේම ටයිම් එකට වෙලාවට ගිහින් බලලා ආවා. මේ ඇඩිසන් බංගලාවට යන පළවෙනි කෙනෙක් නම් ඔයාට ඇතුළට ගියාම එතන කෙනෙක් මේකේ අඳුන්වලා දෙනවා බංගලාවේ තොරතුරු. අපිට මුළු බංගලාවෙම ඇවිදින්න බෑ. ගාඩන් එකේ ඕනම තැනක ඇවිදින්න පුළුවන්. ඇතුළේ එහෙම බෑ. ඇතුළේ අපිට පුළුවන් නිකන් ඒගොල්ලන්ගේ සාලේ වගේ කොටස ඇවිදින්න විතරයි. මේක ගොඩාක් පැරණි බංගලාවක්. ඔයාලට පේනවා ඇති මේ කාර් එක ශ්‍රී එකක්. ඉතින් හිතන්නකො කොච්චර පරණ කාර් එකක්ද කියලා. ඇත්තටම මේ කාර් එක දකිද්දී අමුතුම ෆීලින් එකක් ආවා. මොකද මගේ ජීවිතේ පළවෙනි පාරට මම S2 ඒ වගේ පරණ කාර් එකක් දැක්කේ. ඉතින් ඔය ෂෝස් වල දැකලා තියෙනවා. හැබැයි ඉතින් ඇත්තට දැකලා නැහැනේ. ඉතින් හරිම සතුටුයි ලංකාවේ අතීතය ගැන මේ විදිහට අපිට තාමත් S2 බලන්න පුළුවන්කම තියෙන එක ගැන ඇත්තටම හරි සතුටුයි. ඇඩිසන් බංගලාව ඇතුලේ කිසිම ෆොටෝ එකක් වීඩියෝ එකක් ගහන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒක නිසා මම එළියෙන් හැමදේම වීඩියෝ කරගත්තා ඔයාලට පෙන්වන්න. හරිම ලස්සනයි. කන්දක් උඩ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ කොෆි ෂොප් එකක්. දැනට කොෆි ෂොප් එකක්. හැබැයි කලින් මේක ගෑරේජ් එකක්. ඒ කියන්නේ ඇඩිසන් බංගලාවේ ගෑරේජ් එක තමයි මේක. මෙයාලා එක කොෆි ෂොප් එකකට අරගෙන තියෙනවා. කොෆි ෂොප් එකක්ම නෙමෙයි. මේකේ තියෙනවා ජෑම්, කෝඩියල්ස් වගේවත් මිලදී ගන්න. ඔයාලට චූටි බබාලා එහෙම ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පෙන්නන්න එක්කන් යන්න ඇඩිසන් බංගලාව. ඒක ගියාට පස්සේ හරි ලස්සනයි. හිතට මාර ෆීලින් එකක් එනවා. මොකද ගොඩක්ම පැරණි දෙයක් නේ. එච්චර ලස්සනට අපේ S2 බලන්න පුළුවන් වෙච්ච එකට අපිට මාර ෆීලින් එකක් දැනෙනවා. ගොඩාක් ස්කෝලෙන් ළමයින්ට එහෙම හරි වැදගත් වෙයි. ඉතින් අපි දැන් ඇඩිසන් බංගලාව බලලා එතන කොෆි එකකුත් බීලා මේ දැන් යන ගමන් ඊළඟ තැන මොකද්ද කියලා මම ඉස්සරහට කියන්නම්. එතනට යන පාර මෙන්න මේ වගේ හරිම ලස්සනයි. මම මේ ගස්වල නම් දන්නේ නැහැ. නම් දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න.
මේ බලන්නකොළ අම්මයි ඒක මාරම ලස්සනයි. මේ වීඩියෝ එකට මෙහෙමනම් ඔයාලා හිතන්න S2කට දකිද්දී කොච්චර ලස්සන නැද්ද කියලා. මාරම ලස්සනයි. අපි මෙතන නැවතිලා ෆොටෝස් ගහලා වීඩියෝස් කරලා කොහොම හරි විනාඩි 20ක් විතර අපි මෙතන හිටියා නැවතිලා. හරිම ලස්සනයි. හරිම නිස්කලංක තැනක්. වැඩි වාහන එහෙම යන්නෙත් නෑ මේ පාරේ. අපි මේ දැන් රූම් එකට යන ගම මොකද අපේ බඩුමුට්ටු ටික රූම් එකට දාලා තමයි අපි අනිත් තැන් ටික බලන්න යන්නේ. නැත්තම් බඩුමුට්ටු අරගෙන යන්න බැහැනේ. මට ඇත්තටම රූම් එක වීඩියෝ කරගන්න බැරි වුණා. ඒකට ඇත්තටම සෝරි. අපි බජට් ප්ලේස් එකක් හොයපු හින්දා අපිට එහෙන් රාජ් පැලස් කියලා තැනක් හම්බුණා. ඒකේ රූම් එක 3000ක් වුණා. අපි රූම් දෙකක් ගත්තා. පවුල් දෙකක් හිටිය හින්දා. ඉතින් එහෙම තමයි එතන විස්තරේ. අපි දැන් ආවේ ෆ්ලයින් රාවනා එකට. තව රූම් එක ගැන විස්තර ඉස්සරහට කියන්නම්. ෆ්ලයින් රාවනා එකයි රාවනා පූල් ක්ලබ් එකයි පුංචි සිරිපාදේ මේ තුනම තියෙන්නේ එක තැන. මේ තියෙන්නේ රාවනා පූල් ක්ලබ් එක. මේක මාරම ලස්සනයි. මම හිතන්නේ හොටෙල් එකක්ද රෙස්ටොරන්ට් එකක්ද කියලා මම හරියටම දන්නේ නැහැ. ෆොරිනර්ස්ලා තමයි ඇතුලේ ගොඩක්ම හිටියේ. මම ලංකාවේ මිනිස්සුන් ඇත්තටම දැක්කේ නැහැ. මේ තියෙන්නේ අර ඔයාලා වීඩියෝස් වල දකිනවා ඇති ඔන්චිලාවක්. අන්නේ ඔන්චිලා තමයි යන්න එතන තියෙන්නේ. ඉතින් ඒකටත් වෙනම ටිකට් ගන්න. ඒකේ ටිකට් එක නම් ලොකු ගාණක් වෙනවා. ඉතින් අපි ගියේ නෑ. අනිත් එක ඒක එවෙලේ මේ බැඳලා තිබ්බේ කවුරුත් ඒක මේ ක්‍රියාත්මක කරලා තිබ්බේ නැහැ. ඒකේ වෙනම ඔයාලට ඇඳුම් ඇඳලා ෆොටෝ ෂූට් කරන්න යාලා වෙනම ඩ්‍රෝන් කැමරා දෙනවා. ඒවලට ඔයාලට වෙන මයිකටින් කරලා ඒවා කරගන්න පුළුවන්. පල්ලෙහම වාහන දාලා තමයි එන්න ඕනේ. ටිකක් දුර පයින් එන්න තියෙනවා. කන්දක් වගේ නගින්නනේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ කන්ද නැගගෙනදී තවත් රෙස්ටොරන්ට් එකක්. මෙතන අපි නැවතිලා පොඩ්ඩක් ෆොටෝස් ඒවා අරගෙන හිටියා. මෙතන තමයි ෆ්ලයින් රාවනා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. අර කන්ද මුදුනේම තමයි පුංචි සිරිපාදේ තියෙන්නේ. අපි ඒකට නැග්ගෙත් නැහැ. ඔයාලට පේනවා ඇති අතන හට් එකේ ඉඳන් පල්ලෙහාට කේබල් එකක් කරහා අපිට අර නිකම් ඇඩ්වෙන්චර් දෙයක් කරන්න පුළුවන්. කේබල් එක කරහා යන්න පුළුවන්. ඒකටත් එයාලා ලොකු ටිකට් එකක් ගන්නවා. ඉතින් අපි බජට් ට්‍රිප් එකක් නේ ආවේ. අපි ඒව ටාගට් කරගෙන නෙමෙයි ආවේ. ඉතින් යන්න පුළුවන් නම් හොඳයි. ඔයාලට ගිහින් එන්න. ඇත්තටම ජීවිතේ ලොකු අත්දැකීමක් ඒක. අපි පුංචි සිරිපාදට ගියේ නැහැ. මොකද ඒ වෙලේ පොදයක් වැටුණ හින්දා. මොකද වැස්සොත් එහෙම අපිට යන්න තැනකුත් නැහැ. ඒක නිසා අපි ආයිත් එතන ලස්සන බලලා ආවා. ඔයාලට හිතාගන්න පුළුවන් රේල් පාර දැක්කහම අපි දැන් කොහෙද ඉන්නේ කියලා. මේ තමයි 9 ආර්ච් බ්‍රිජ් එක. ඉතින් ඇල්ල කිව්වොත් අපිට මුලින්ම මතක් වෙන්නේ මේකනේ. ඉතින් මේකට නොගිහිම බෑ. අනිවාර්යයෙන්ම ඇල්ලට ගියොත් මේකට අනිවාර්යයෙන්ම යන්න. අපි මේකටත් ආවේ ට්‍රීවිල් එක වෙනම පාක් කරලා පොඩි කෙටි පාරකින් ඇවිල්ලා රේල් පාර හම්බෙනවා. රේල් පාරෙනුත් මීටර් 50ක් විතර මෙහෙන් තමයි පාලම තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කෝච්චිය ආවා. අපි හරියටම 4යි ගානේ කෝච්චියට තමයි ගියේ බලන්න. ඒ කෝච්චිය විතරයිලු නවත්තලා අපිට ෆොටෝ ගන්න පුළුවන් එකම කෝච්චිය. ඉතින් අපේ ටයිම් එක හොඳ නිසා අපි ඉතින් නවත්තලා ඇති තරම් ෆොටෝසුත් ගහලා හිටියා. දැන් මේ කෝච්චිය පිටත් වෙන්න තමයි හදන්නේ. ඊළඟට අපි ඇල්ල ටවුන් එකට ගියා. මම වීඩියෝස් වලින් දැකලා තිබ්බ ඇල්ල ටවුන් එක හරිම ලස්සනයි කියලා. මොකද සංචාරක ස්ථානයක් නේ. ෆොරිනර්ස්ලා ගොඩාක්ම එන හින්දා ඒකේ රෙස්ටොරන්ට් එහෙම හරිම ලස්සන විදිහට හදලා තිබ්බා. අපි හැබැයි ඒ වලින් කන්න නම් ගියේ නැහැ. මොකද අපි රෑට බාබකියු පාටි එකක් දාන්න අයිඩියා කරගෙන ඉන්න හින්දා. ඊළඟට ඇල්ල ගියොත් අනිවාර්යෙන් යන්න ඕන තැනක් තමයි දෝව පන්සල කියන්නේ. අපි දෝව පන්සලටත් ආවා. මේක එළියෙන් බලද්දී ඇත්තටම හිතාගන්න බෑ. මේ ඉතර ලොකු පන්සලක් කියලා නිකම් මිදුලක් වගේ තියෙන්නේ. ඒකේ ඇතුළට ගිහාම තමයි ඒකේ ලස්සන පේන්නේ. අපිත් ඇත්තටම ඒක එළියෙන් බලලා හැරිලා යන්න හැදුවේ මේකේ බලන්න දෙයක් නෑනේ කියලා. පස්සේ වාහනේ නවත්තලා පයින් ගියහිල්ලා තමයි දැක්කේ මේ තවත් ඇතුළට ඇවිදගෙන යන්න ඕනි කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ දෝව පන්සල. මේකත් ගොඩාක් පැරණි පන්සලක්. ගියොත් අනිවාර්යෙන් යන්න. ඇත්තටම අපි අදින කවුරුත්ම හිටියේ නැහැ. මේකෙත් චුට්ටක් ඇවිදින්න ඕනේ. පඩිපෙළ ඒවා තියෙනවා.
මේ ඔයාලට පේන්නේ මේකේ බෝධීන් වහන්සේ. ඔයාලට පේනවා ඇති මේ බෝධීන් වහන්සේ උනත් කොච්චර පැරණි බෝධීන් වහන්සේ නමක්ද ඉන්නේ කියලා. ඊළඟට මෙතන කළු ගලක ප්‍රතිමාවක් තනලා තියෙනවා. ඒක ඉස්සරම මට ඇත්තටම වර්ෂ නම් මතක නැහැ. ඒ කාලේ තනපු එකක්. ඒක ඉනෙන් උඩ කොටස විතරයි තනලා තියෙන්නේ. ඉනෙන් පහළ කොටස අපේ මේ මෑතකදී තමයි ඒක තනලා තියෙන්නේ. ඉතින් ඒකයි ගොඩාක් පැරණි එකක්. මේ බිතුසිතුවම ඔයාලට පේනවා ඇති කොච්චර පැරණිද කියලා. මේක මේ බිතුසිතුවම් මේ හැම දෙයක්ම ඇතුලේ තියෙන්නේ ගලක්. මේ ගලයේ තමයි මේ බිතුසිතුවම් ඔක්කොම කරලා තියෙන්නේ. ඔයාලට ඇතුළට ගිහින් මම පෙන්නන්නම්. අපි මේ දැන් ඉන්නේ ගලක් ඇතුලේ. කළු ගලක් ඇතුලේ. ඇත්තට මේක හිතා ගන්න බෑ අපිට එළියෙන් යද්දිවත් අපිට හිතෙන්නේ නැහැ. ඔයාලට පේනව නේද? තියෙන්නේ කළු ගල. ඉතින් ඒක ඇතුලේ තමයි ඔය අපි ඉන්නේ. මෙයාලා ලස්සන බිතුසිතුවම් කරලා තියෙන්නේ කළු ගලේ. ඇත්තටම හරිම ලස්සනයි. මේ වගේ පන්සලක් අපිට දකින්න හරි අමාරු වෙන ඉතින්. ඒක නිසා අනිවාර්යෙන් ගියොත් ඔය පන්සලට යන්න. හරි ලස්සනයි, හරි නිස්කලංකයි. අපි ගිය දවසේ නම් ඇත්තටම කවුරුත් හිටියේ නැති හින්දා නිදහසේ ගිහිල්ලා ලස්සන බලලා හොඳට වැඳලා කරලා ආවා. මේක ඇතුළට ගියාම හරිම කූල්, හරිම ඒ කියන්නේ ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. මේ බලන්නකෝ උඩ අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ වහලනේ. වහලේ අපිට අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ කළු ගල තියෙන්නේ. ඒවල තමයි මේ පේන්ට් කරලා ලස්සන සිතුවම් ඇඳලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන, හරි ලොකු අත්දැකීමක් මට නම්. මම ඇත්තටම මේ වගේ දෙයක් දැකලා නැහැ වගේ පන්සලක්. හරි කූල්. අර කියන්න තේරෙන්නේ නැහැ. ඒකට යන්න ඕනේ කොහොමද කියලා හිතා ගන්න. මම ඔයාලට කිව්ව නේද කලින්ම මේ ප්‍රතිමාවක් කරලා තියෙනවා කළු ගලක. මේ තියෙන්නේ ඒකයි. ඒක එච්චර පැහැදිලි නැහැ. මොකද ගොඩාක්ම පරණයි. මේ තියෙන්නේ ඒකේ විස්තරය. ඔයාලට මේක නවත්තලා පොඩ්ඩක් කියවන්න පුළුවන්. ඒකේ හැම විස්තරයක්ම තියෙනවා. ඊළඟට ඉතින් අපි රැ වුණ හින්දා රූම් එකට ගියා. මහන්සියක් කියන්නේ මහන්සියක් එහෙම දැනුන්නේ සීතල හින්දා. නැත්තම් අපි අර අනුරාධපුරේ පොළොන්නරුවේ යද්දි එහෙම හරිම මහන්සියනේ ඒ අවුවට. හැබැයි මෙහි එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඉතින් අපි මේ බාබකියු පාටි එක දාන්න රෙඩි වෙන ගමන් මස් ටික පුච්චනවා. ඉතින් මස් සොසේජස් ඒවා අපි ගත්තේ ඇල්ලෙම තමයි. ඉතින් මෙහෙම තමයි අපේ පළවෙනි දවස ඇල්ලේ ගත වුණේ. ඊළඟ දවස් ටිකත් මම ඉස්සරහට වීඩියෝස් වලින් ගේන්නම් අපි කොහෙද ගියේ මොනවද කරේ කියලා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකෙන් දැනට සමුගන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි.